ඔයාලට මගේ සිම්පි දිනු YouTube channel එකට ඔයගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි පොඩි ස්පෙෂල් වැඩක් කරන්න යන්නේ. අපි කියලා කිව්වට යසී තමයි ස්පෙෂල් වැඩේ කරන්නේ. එයාද බ්ලඩ් ඩොනේට් කරන්න හදන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු සිංගප්පූරුවල බ්ලඩ් ඩොනේට් කරන විදිය. යසී දැන් අවුරුදු කීපයක් තිස්සේ එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් බ්ලඩ් ඩොනේට් කරනවා. ඉතින් මේ අවුරුද්දේ එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි අද අපි මේ බ්ලඩ් ඩොනේට් කරන්න යන්නේ. ඉතින් සිංගප්පූරුවේ තැන් කීපයක්ම තියෙනවා බ්ලඩ් ඩොනේට් කරන්න. අපි අද යන්නේ ඕට්‍රම් පාක් වල තියෙන හෙල්ත් සයන්ස් ඔතොරිටි එකට. අපි ආවේ MRT එකේ. ඉතින් MRT එකේ මෙතෙන්ට එනවා නම් ඔයාලට ග්‍රීන් ලයින් එකේ, පර්පල් ලයින් එකේ, බ්‍රවුන් ලයින් එකේ එන්න පුළුවන්. ඕට්‍රම් පාක් MRT ස්ටේෂන් එකේ එක්සිට් නම්බර් 7 එකෙන් එක්සිට් වුණාම අපිට හෙල්ත් සයන්ස් ඔතොරිටි එකට යන්න ලේසි. එයාලා මෙතනත් බැනර් එකක් දාලා තියෙනවා එන අයට ලේසි වෙන්න. MRT ස්ටේෂන් එකෙන් එළියට ආවට පස්සේ මේ වගේ බිල්ඩින්ග්ස් ටිකක් තමයි අපිට ඉස්සරහින් පේන්නේ. මෙතන ඉඳන් වම් පැත්තට ඉස්සරහට ඇවිදගෙන යනකොට මේ සෙකන්ඩ් හොස්පිටල් ඇවනිව් කියන රෝඩ් එක හම්බ වෙනවා. මෙතනින් ඇතුළට ටික දුරක් ගියාට පස්සේ ආයෙත් වම් පැත්තෙන් හෙල්ත් සයන්ස් ඔතොරිටි එක තියෙනවා. මෙතනත් එයාලා ඩිරෙක්ෂන්ස් දාලා බෝඩ්ස් ගහලා තියෙනවා. ඉතින් හොයාගන්න හරි ලේසි. මේ පඩිපෙළෙන් උඩට ගියාම අපිට හෙල්ත් සයන්ස් ඔතොරිටි එකේ එන්ට්‍රන්ස් එක හම්බ වෙනවා. මේ බිල්ඩින් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි බ්ලඩ් බෑන්ක් එක තියෙන්නේ. අපි මෙතෙන්ට එන්න කලින් හෙල්ත් සයන්ස් ඔතොරිටි එකේ වෙබ්සයිට් එකේ අපොයින්ට්මන්ට් එකක් දාලා ආවේ. මම ඒකේ ලින්ක් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. ඒගොල්ලෝ මෙතන බ්ලඩ් බෑන්ක් එකේ ඕපනින් අවර්ස් ගැන විස්තර දාලා තියෙනවා. එන්ට්‍රන්ස් එකෙන් ආවට පස්සේ අපි මේ තැනට තමයි එන්න ඕනේ බ්ලඩ් ඩොනේට් කරන්න. අපි බ්ලඩ් බෑන්ක් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් යසී යාගේ ෆෝම්ස් එක ෆිල් කරනවා. ඒ ෆෝම්ස් ෆිල් කරලා ඉවරනාට පස්සේ තමයි යා බ්ලඩ් ඩොනේට් කරන තැනට යන්නේ. මෙතන තියෙනවා බ්ලඩ් ඩොනේට් කරන්න කලින් අපි ඒකට සුදුසුයිද කියලා බලන ක්‍රයිටීරියාස් කීපයක්. ඉතින් මේ ෆෝම්ස් වලත් ඒවා තමයි තියෙන්නේ. මම මෙතන විශේෂ දෙයක් දැක්කා. මෙහි බර 45ට වැඩි අයට බ්ලඩ් ඩොනේට් කරන්න පුළුවන්. ලංකාවේ බර 50ට වැඩි අයටනේ බ්ලඩ් ඩොනේට් කරන්න පුළුවන්. ඉතින් ලංකාවේදී මට බර අඩු නිසා බ්ලඩ් ඩොනේට් කරන්න බැරි වුණා. මෙහෙදි නම් මට බ්ලඩ් ඩොනේට් කරන්න පුළුවන්. ඉතින් යසීත් එයාගේ ෆෝම්ස් ටික මේ විදිහට ෆිල් කරලා බාර දුන්නා. යසී මේ ෆෝම් එක ෆිල් කරලා දුන්නට පස්සේ එයාට Q නම්බර් එකක් හම්බ වුණා. ඒ Q නම්බර් එක ඔය උඩින් තියෙන ඩිස්ප්ලේ එකේ පෙන්වුවට පස්සේ තමයි මේ බ්ලඩ් ඩොනේෂන් රූම් එකට එයාට යන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 2ක් 3ක් වගේ ඇතුළතදී එයාගේ Q නම්බර් එක කෝල් කරා. ඊට පස්සේ එයා ඇතුළට ගියා. මෙහි ගවර්න්මන්ට් සර්විසස් ගැනත් මට චුට්ටක් කියන්න හිතුණා. ඇත්තටම මේගොල්ලොන් හරිම කාර්යක්ෂම විදියට වැඩ කරනවා. ඒ වගේ මොඩර්න් ටෙක්නොලොජි යූස් කරලා ඒගොල්ලොන් ගොඩක් වැඩ ලේසි කරගෙන තියෙනවා. ඉතින් අපිට ගියපු හැම තැනකදීම වගේ ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. එයා ඇතුළට ගියා. හැබැයි අපිට ඇතුළට යන්න දෙන්නේ නැහැ. මට එයාව පේන්නෙත් නැහැ. ඉතින් බලමු එයා ඇතුළත පොඩ්ඩක් වීඩියෝ කරගයිද කියලා අපි. මේ තමයි එයා ඇතුළේ ගත්ත වීඩියෝස්. එයා ඇතුළට ගිහිල්ලා සාමාන්‍ය විනාඩි 20ක් වගේ තමයි ඇතුළේ හිටියේ. වැඩි වෙලාවක් ගියේ නෑ, ඉක්මනින් එළියට ආවා. ඉතින් ඇතුළෙත් හරිම කම්ෆර්ටබල් ක්ලීන් විදිහට හැමදේම අරේන්ජ් කරලා තිබ්බා කියලා තමයි යසී කිව්වේ. යසී බර්ත්ඩේ එක වෙනුවෙන් බ්ලඩ් ඩොනේට් කරපු නිසා එයාට මේ චූටි ගිෆ්ට් එකක් හම්බ වෙලා තිබ්බා. ඒක යුනිවර්සල් ට්‍රැවල් ඇඩැප්ට් එකක්. ඉතින් ඒකත් ගොඩක් යූස්ෆුල් වෙනවා ට්‍රැවල් කරනකොට එහෙම. ඇත්තටම අපි බර්ත්ඩේස් වලට පාටි දානවා වගේම මේ වගේ දෙයකටත් දායක වෙන්න තියෙනවා නම් හරිම වටිනවා. මේ වීඩියෝ එක බලලා කෙනෙක් ඒ වගේ දෙයකට යොමු වෙනවා නම් මටත් හරිම සතුටුයි. ආයේ මෙතන තියෙනවා මේ අෆෙරිසිස් සුයිට් කියන යුනිට් එක. මේකේ කරන්නේ බ්ලඩ් සෙල්ස්, ප්ලේට්ලට්, ප්ලාස්මා වගේ ඒවා ඩොනේට් කරන එක. අපොයින්ට්මන්ට් එක දාද්දී අපිට ඒක සිලෙක්ට් කරන්න පුළුවන් අපිට මේවා ඩොනේට් කරනවා නම්. ඉතින් ඒක ගැන වැඩි විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
ඉතින් අපේ වැඩේ නම් ඉවරයි. බ්ලඩ් ඩොනේට් කරන හැමෝටම මේ කැෆේ එකකින් කෑම එකක් ගන්න ටෝකන් එකක් හම්බුණා. ඉතින් යසී ගත්තේ මේ සැන්විච් එකයි ටී එකයි. අපිට ඩොනේෂන් එකේ එක්ස්පීරියන්ස් එක රිවිව් කරන්නත් ඒගොල්ලෝ මෙතන QR කෝඩ් එකක් දීලා තියෙනවා. ඔන්න එහෙනම් යසී මේ පාර බර්ත්ඩේ එකට බ්ලඩ් ඩොනේට් කරලා ඉවරයි. අදට එහෙනම් වීඩියෝ එක ඉවරයි. මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. bye.